ඕක සුදු සීයාගේ තමා මට මතකයි ඔය ෆෝන් එක. නෑ සුදු සීයාගේ නෙමෙයි. සුදු සීයාගේ නෙමෙයි. වෙන එකක් තියෙන්නේ සුදු සීයාට. මම බොරුවක් කිව්වේ. කඩියාච්චිගේ. නෑ. අර එම්ම කුලින් තියෙන්නේ මහා අම්මගේ. කොහෙන්? ඕක එම්ම ප්‍රකට නා. මගුල. මහා අම්මගේ සැන්සුන් එකක් තිබ්බේ. මෙයා දන්නවනේ. කටින් ලොකු බාප්පගේ කාගේ හරි එකක් ඉල්ලගෙන ආවත් දන්නේ නේ. ඉන්න බෑක. ඕක මොනවද රන්දුවේ ළමක හරි දෙන්න. ඔයාව බණ්ඩේ අද දැක්ක නේද ඉතින් රුපියල් 50ක් කරන් කෑ ගැහුවා. ඒක මේ රුපියල් 50ට. මේ කන්නේ. දැන් ඕකට දෙන්නම අහුවෙන්නේ. ඔයා යන්න හකට. අම්මේ කොහොර ආට් එක? අකුඩුනේ. ඔව්. හරි නේ උඩට මම ෆෝන් කරේ. අර මං ඉස්සලා ඉඳගෙන හිටියේ ඒකේ. ඒක නෑනේ. මගේ ඔය අතට ගත්තේ. මේ ලයිට් එක දෙන්නලා යන්න. ඔය අරන්. මේක නෑ. YouTube නෑ ඔගේ. මොනවද? ඒව නැති උනට කමන්නේ WhatsApp තියනවද? WhatsApp ඇතිවත් නෑ. තියෙනවා ඔක ෆෝන් එක හරින්. ලොකු බාප්පා කාගෙන් හරි ඉල්ලගෙන එන්න ඇති උගස් අරගෙන හරි ඈ. උගස් ගත්ත එක. ඔව් තියන්න. ගිහින් අතරින් හරි බලලා ඔයාට බණී. තියන්න ඕක. ඔන්න කෝල් එක. යන්න ළමයෝ. කෝල් නෑ. මේ ආයේ මෙහි එන්න දෙන්න ඇතුලේ ඈ. තාත්තට කෝල් එක මිස් කරලා ගන්න නේද? ආයෙ ගහන්න එපා ඈ. හරිද? ආයෙ ගැහුවොත් දෙනවා. ඒ කාගේ නම්බරයක් දන්නේ නැහැ ඔක තියෙන්නේ. පුංචි අක්කා කියලා තියෙනවා. එහෙනම් මහා අම්මා තමයි. එහෙනම් සුදු සීයාගේ ෆෝන් එක. පුංචි අක්කා කියන්නේ යාටනේ. සුදු සීයා ෆෝන් එක රීසෙට් කරලා තියෙන්නේ. අල්ලන්න බෑ. හොයාගත්තා කියපුවාම අගිනාකේ හිටිනවා. ඕ. අපි දෙන්නගම දැන් තියෙනවා. ඒක තමයි. වීදුරු වැඩන්නේ. බලන්න ඉන්න කට්ටිය ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න.